ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි ඉගැන්වීමේ ගුරු පුරප්පාඩු දිනෙන් දින වැඩි වන බව ඔබ දන්නවාද? එයට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත අයදුම්කරුවන් නොමැති වීමයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා වැඩි ඉල්ලුමක් පවතිනවා. අන්න ඒ නිසා ඔයත් කැමතිද එහි පළමු පියවරක් වශයෙන් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන්න. අද අපි කතා කරන්න යන්නේ ඔබට ඉතාමත් වැදගත් වන රජරට විශ්වවිද්‍යාලය මගින් මෙහෙවන ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ගැනයි. මෙම වීඩියෝව තුළින් ඔබට එම ඩිප්ලෝමාව පිළිබඳ සියලුම අත්‍යවශ්‍ය තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එනම් මෙම ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරීම සඳහා අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව, පාඨමාලාව පැවැත්වෙන කාල සීමාව පිළිබඳව, පාඨමාලාවේ අන්තර්ගතයන් පිළිබඳව, අයදුම්පත් ගාස්තු හා පාඨමාලා ගාස්තු පිළිබඳව සහ අයදුම්පත් ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව. එම නිසා මෙම වීඩියෝව අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍රය පීඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මෙම ඉංග්‍රීසි ඩිප්ලෝමාව මෙහෙයවනු ලබනවා. මෙම පාඨමාලාව සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවල නියෝක්තිකයන්ගෙන් සහ පාසල් හැරගිය සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබනවා. මෙම ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කතා කිරීමේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෝ ඊට සමාන විභාගයක් හෝ ජාතික වෘත්තීය යෝග්‍යතා 4 වන මට්ටම හෝ ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ 2 වන මට්ටමට සමාන පාඨමාලාවක් සමත් වීම සහ අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන සාමර්ථ්‍යයක් හෝ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සඳහා සාමර්ථ්‍යයක් හෝ පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් පිරිනැමීම සඳහා අවශ්‍යතාවයක් ලෙස උගන්වනු ලබන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සඳහා සාමර්ථ්‍යයක් හෝ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ජාතික සහතිකය හෝ පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික හෝ වෘත්තීය ඉංග්‍රීසි සහතිකය හෝ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි මාධ්‍ය උපාධියක් හෝ අධ්‍යයන මණ්ඩලය විසින් වෙන්වෙන් වශයෙන් ඇගයීම මත සුදුසුයැයි සැලකිය හැකි සහ සනාතන සභාවට පිළිගත හැකි වෙනත් ඕනෑම සුදුසුකමක් හෝ පිළිගත් විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් සහතික පත්‍රයක් මීට අමතරව අපේක්ෂකයින් විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ලිඛිත හෝ වාචික තේරීම් පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි. මෙම ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙන කාල සීමාව පිළිබඳව කතා කිරීමේදී මෙය සෙනසුරාදා හෝ ඉරිදා දිවා කාලය හෝ සන්ධ්‍යා කාලයේදී පවත්වන වසරක පාඨමාලාවකි. මෙම පාඨමාලාවට ශ්‍රවණය, කථනය, කියවීම සහ ලිවීමේ කුසලතාවය සහ ව්‍යාකරණ මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යද ඇතුළත් වේ. අපේක්ෂකයාගේ කැමැත්ත අනුව භෞතිකව විශ්වවිද්‍යාලය තුළදී හෝ මාර්ගගත ආකාරයෙන් පාඨමාලාවට සම්බන්ධ විය හැකියි. සියලුම විභාග විශ්වවිද්‍යාලය තුළ භෞතිකව පවත්වනු ලැබේ. මෙම ඉංග්‍රීසි පාඨමාලාවට අදාළ ගාස්තු පිළිබඳව කතා කිරීමේදී සම්පූර්ණ ගාස්තුව වන්නේ රුපියල් 33,500ක් පමණයි. මෙය පළමු වාරිකය රුපියල් 21,000ක් සහ දෙවන වාරිකය රුපියල් 12,500ක් ලෙස වාරික දෙකකින් ගෙවිය හැකියි. මෙම පාඨමාලාවට අදාළව අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු රජරට විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවි වලින් බාගත කළගත හැකි අතර පුද්ගලිකව පැමිණීමෙන්ද ලබාගත හැකියි. එම වෙබ් අඩවිවල ලින්ක්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔබට ලබාගත හැකියි. ඒ වගේම එම අයදුම්පත් අපගේ වෙබ් අඩවියෙන්ද ඔබට ලබාගත හැකියි. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් තිරයේ දිස්වන ආකාරයට නියෝජ්‍ය ලේඛකාධිකාරී දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන මධ්‍යස්ථානය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සර්වෝදය අසල බුලංකුළුම දිසාව මාවත දෙවන පියවර අනුරාධපුර යන ලිපිනයට තැපෑලෙන් එවිය යුතුයි. අයදුම්පත් සමග උප්පැන්න සහතිකයේ සහ අදාළ ප්‍රවේශ සුදුසුකම් වල පිටපත් අමුණා එවිය යුතුයි.
අයදුම්පත සමග තෝරා ගැනීමේ පරීක්ෂණ ගාස්තු වශයෙන් ලංකා බැංකුවේ මිහින්තලේ ශාඛාවේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය නමින් පවත්වාගෙන යන ලබන ගිණුම් අංක 50යි 22යි 233 වෙත රුපියල් 500ක මුදලක් බැර කර ලබා ගන්නා බැංකු ලදුපතද එවිය යුතුයි. මෙහිදී ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවීම් කළ හැකියි. අයදුම්පත් බාර ගැනීම පිළිබඳව කතා කිරීමේදී දීර්ඝ කළ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2025 අප්‍රේල් මාස 4 වන දිනයි. පාඨමාලා ආරම්භය 2025 මැයි මාස සිට පැවැත්වේ. මෙම ඉංග්‍රීසි පාඨමාලාව පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා සම්බන්ධීකාරක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයනාංශය සහ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන මධ්‍යස්ථානය ඔබට සම්බන්ධ කරගත හැක. ඒ සඳහා තිරයේ දිස්වන දුරකථන අංක භාවිතා කරන්න. මෙවැනි වටිනා පාඨමාලාවන් ගැන දැන ගැනීමටත් මෙවැනි පාඨමාලාවන් හැදෑරීමට අවශ්‍ය වන අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව දැන ගැනීමටත් මෙම පාඨමාලාවන් වලට අදාළ අයදුම් පත්‍ර ලබා ගැනීමටත් රජයේ හා පෞද්ගලික අංශයේ වටිනා රැකියා අවස්ථාවන් දැන ගැනීමටත් ඒවාට අයදුම් කරන ආකාරයත් සුදුසුකම් ඇතුළු සියලුම තොරතුරු දැන ගැනීමටත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ සියලුම පාඨමාලාවන් සහ රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන් එසැනින් දැන ගැනීමට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එක හරහා අපගේ WhatsApp channel එකටත් join වෙන්න. මෙම වටිනා අධ්‍යාපනික අවස්ථා ඔබගේ මිතුරන් සමගත් බෙදා ගන්න. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඔබට ජය. ඔයාලා අවුරුදු ගාණක් ක්ලාස් ගිහින් තාමත් ඉංග්‍රීසි අමාරුයි කියලා හිතනවද? O level ලියන කාලෙදි, A level ලියන කාලෙදි කොච්චර ඉංග්‍රීසි ක්ලාස් වලට ගියත් තාම හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න තැනක් හිතා ගන්න බැරි වුණාද? පොත්වල අත රිදෙනකම් ඉංග්‍රීසි ලිව්වත් දැන් ඒවා මතක නැද්ද? පිටු පෙරලා ඒවා බලන්න කම්මැලි නේද? අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් තේරුමක් නැහැ. ඒවා නිතරම භාවිතා කරන්නේ නැතිනම් ඔයා කොච්චර ක්ලාස් ගියත් ඉංග්‍රීසි හදාගන්න බැරි ඒකයි. නිතරම අප්ඩේට් වෙන්න. බස් එකේ එනකොට යනකොට වැඩ කරන අතරතුර ඔයාට විවේකයක් ලැබෙන හැම මොහොතකම ලංකාවේ ගොඩක් ෆැමිලිස් වල ඉංග්‍රීසි කතා කරන්න පරිසරයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනික ඉංග්‍රීසි කියන්නේ මැජික් එකකුත් නෙවෙයි. ඔයා ටිකක් මහන්සි වෙන්න. ඉතින් ඔයාට නිතරම අප්ඩේට් වෙන්න නම් ඉංග්‍රීසි ටිකක් නිතරම බලන්න. ඉතින් ඔබත් අපගේ ඇප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. සෑම පාඩමක්ම තියෙන්නේ සිංහලෙන්. ඔයාට මුල ඉඳන් සරලව ඉගෙන ගන්න පුළුවන්. ඕනතරම් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් වෙන්න ක්‍රම අපගේ ඇප් එක තුල තියෙනවා. ඉංග්‍රීසි රෙඩි ඇප් එක හරහා මේ වගේ ගොඩක් වැදගත් පාඩම් බලන්න පුළුවන්.